සුබ දවසක් හැමෝටම. ඔන්න රජයේ ඉතාමත්ම පිළිගැනීමක් සහිත තනතුරක් සඳහා දීප ව්‍යාප්ත වශයෙන් බදවා ගැනීමේ ගැසට් නිවේදන නිකුත් වීමක් සිදු වුණා. ඒ තමා ග්‍රාම නිලධාරී බදවා ගැනීම. ඉතින් ලංකාවේ තියෙන ප්‍රදේශ ගණනාවකටම ග්‍රාම නිලධාරී බදවා ගැනීම ගැසට් නිවේදන නිකුත් වෙලා තියෙනවා. ඉතින් පිරිමි සහ කාන්තා කියන දෙපාර්ශ්වයට මේ ග්‍රාම නිලධාරී සඳහා අදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා කොහොමද මේ ග්‍රාම නිලධාරී තනතුරු සඳහා අදුම්පත් යොමු කරන්නේ. එතකොට මේ තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද? ඒ වගේම මේ තනතුරු සඳහා තේරීපත් වෙන්න ඔයාලට සිද්ධ වෙන තෝරා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධව අපි ඩීටේල්ස් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මතකතෝ මේ වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම ග්‍රාම නිලධාරී තනතුරු සඳහා අදුම්පත් යොමු කරන්න බලාපොරොත්තු වෙන කවර ළමෙක් ඉන්නවනම් මතක ඇතුව මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp group link එක join වෙන්න අපේ වීඩියෝ එක description box එකේ දාලා තියෙන WhatsApp group link එකක්. ඒක click කරලා අපි WhatsApp group එක join වෙන්න. එහෙම තමයි තිරියේ දිස්සන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට අපේ WhatsApp group එකට ඔයගොල්ලෝ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙන WhatsApp group එක තුළ මේ ග්‍රාම නිලධාරී සම්බන්ධයෙන් අමතර තොරතුරු අපි කතා කරලා ලෑස්ති වෙනවා. ඉතින් වයස අවුරුදු 21ත් 35ත් අතර කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වය සඳහාම මේ සඳහා අදුම්පත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සඳහා අදුම්පත් යොමු කිරීමේදී ඔබේ අධ්‍යාපන සුසුකම් විදිහට ගත්තොත් අපොස සාමාන්‍ය පෙළ ගණිතය සහ සිංහල කියන භාෂාව නැත්නම් ගණිතය සහ භාෂා කියන විෂයට C පාස් එක්ක තවත් විෂයන් දෙකකට C පාස් එක්ක අපොස සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. සරලව කිව්වොත් ඔක්කොම C පාස් 4ක් තියෙන්න ඕනේ. C පාස් 4 තුර සබ්ජෙක්ට් එකක් අනිවාර්යයෙන්ම ගණිතය සහ භාෂාව කියන විෂයන් දෙක සමත් වෙලා තියෙන්න ඕනේ C පාස් එක්ක. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේදී ඕනෑම ස්ට්‍රීම් එකකින් ඕනෑම විෂයන් තුනක් සමත් වෙලා තිබීම පමණක් ප්‍රමාණවත්. හැබැයි මේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන දෙකම එකපාර තමයි සමත් වෙලා තියෙන්න ඕක. වන් සෙටින් තමයි මේකෙදි ඉල්ලීමක් කරන්නේ මේ ගැසට් නිවේදනය මගින්. ඉතින් ඔයාලට මේ ග්‍රාම නිලධාරී තනතුරු සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අදුම්පත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. 2025 නොවැම්බර් 24 වෙනිදා දක්වා ඔබට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අදුම්පත් යොමු කරන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක අවසානයේදී කොහොමද මේ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අදුම්පත් යොමු කරන්න කියන දේ සම්බන්ධයෙන් ඔබට කවුණු කාරණා පැහැදිලි කිරීමක් කරන්න. හැබැයි ඔයගොන්ට මේ තනතුරු සඳහා අදුම්පත් යොමු කරාට පස්සේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් සඳහා මුහුදෙන් සිද්ධ වෙනවා. පේපර්ස් 3ක තෝරා ගැනීමේ පරීක්ෂණයක්. එක පේපර් එකක් සාමාන්‍ය දැනීම, අනිත් පේපර් එක භාෂාව හා අවබෝධය කියන පේපර් එක, ඒ වගේම අනිත් පේපර් එක අභියෝගතාවය IQ කියන පේපර් එක. ඉතින් මේ පේපර්ස් තුන සඳහාම ඔයගොල්ලෝ ලකලෑස්ති වෙලා සමත් වුණොත් පමණයි මේ ග්‍රාම නිලධාරී සඳහා ඔයගොල්ලෝ තේරීපත් වීමේ හැකියාව ලැබෙන්නේ. හැබැයි ඒ ගැන බය වෙන්නත් එපා. මොකද ටියුටර්ස් එකේ ඉන්ස්ටිටියුට් එකේ ඉන්නවා ඔයගොල්ලන්ට මේ ග්‍රාම නිලධාරී සඳහා එන මේ තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා නිවැරදිව අලුත් විදියට අලුත් ක්‍රමවේද ඔස්සේ හුරු කිරීමක් කරන්න. ඉතින් ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ පුළුවන් මේ පල්ලෙහා දාලා WhatsApp group link එකටම join වෙන්න. ඒ link එකේදී අපි මේ ග්‍රාම නිලධාරී තනතුරු සඳහා එන මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට කොහොමද ඔයගොල්ලෝ නිවැරදි ආකාර ලකලෑස්ති වෙන්න ඕන කියන දේ සම්බන්ධව කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් වෙනවා. මොකද ඒකට හේතුව අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන විෂය ඉගැන්වීම සඳහා වසර ගණනාවක අත්දැකීම් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමින් වහන්සේ අපොස උසස් පෙළ සහ අපොස සාමාන්‍ය පෙළ ගම්පා දිස්ත්‍රික්කයේ වැඩිම ලැබුණු සංඛ්‍යාව සඳහා සිංහල භාෂාව උගන්වන ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම මේ තරඟ විභාග සඳහා වසර ගණනාවක් තිස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ඉතාම පළපුරුෂයි ස්වාමින් වහන්සේ කෙනෙක් කියන ඔබට මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන පේපර් එක ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේ අභියෝගතාවය IQ කියන පේපර් ඉගැන්වීම සඳහා ගුරු දෙන්නෙක් සම්බන්ධ වෙනවා. මමත් ඇතුළු තවත් ගුරුවරයෙක් සම්බන්ධ වෙනවා. ඉතින් මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිධාරී පුද්ගලෙක්. ඒ වගේම මම දැන් වසර ගණනාවක් තිස්සේ මේ IQ සම්බන්ධ ඉගැන්වීම් කටයුතු සිදු කරන කෙනෙක්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ අනිත් ගුරුවරයා තමයි ඉංජිනේර කෙනෙක්. ඔයගොල්ලෝගේ මේ අභියෝගතාවය IQ කියන කොටසට පොඩි මැතමැටික්ස් පාර්ට් එකකුත් වෙනවා. ඒකට කියන අපි mathematics related IQ කියලා. ඔන්න ඔය පාර්ට් එක ගන්න ඉංජිනේර කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම සාමාන්‍ය දැනීම් කොටස ගත්තොත් සාමාන්‍ය දැනීම් කොටස ගැනීම සඳහා මම සම්බන්ධ වෙනකොට ගුරුවරු 3 දෙනෙක් ඔස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තියෙන මේ තෝරා ගැනීමේ පරීක්ෂණය වෙනස් විදියට අලුත් ආකාරයෙන් ඉතාම සුළු මුදලක් යටතේ ලකලෑස්ති වීමක් සිදු කරගන්න. ඉතින් මේ සම්බන්ධ අමතර තොරතුරු අපි කතා කරමු අපි WhatsApp group එක තුළ. ඒකෙන් මතක ඇතුව පල්ලෙහා තියෙන WhatsApp group එකට join වෙන්න. නැත්නම් මේ තිරේ දිස්ස දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි. දැන් අපි ගැසට් නිවේදනයට ගිහිල්ලා
ගැසට් නිවේදනය තුලින් අපි සාකච්ඡා කිරීමක් කරමු මේ තනතුරු සඳහා අවශ්‍ය වන අමතර සුසුකම් මොනවද කොහොමද මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න කියලා. හොඳයි දරුවෝ ඕගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ගැසට් නිවේදනයේ මේ ග්‍රාම නිලධාරිය බදවා ගැනීම. ඉතින් මේ කියලා තියෙනවා ඕගොල්ලන්ට මේ සහ ෆීමේල් කියන්නේ කාන්තාව සහ පිරිමි කියන පාස්වර්ඩ් දෙක සදාම අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. එතකොට මේ සඳහා තෝරා ගන්න මේ පරීක්ෂණයත් සම බදවා ගැනීම සිද්ධ කරන්නේ. ඒක තෝරා ගැනීම පරීක්ෂණ දෙසැම්බර් මාසයේ පවත්වන්න තීරණය කළා තියෙනවා එක දක්වලා තියෙනවා. තාම දිනේ නිශ්චිත නැහැ. හැබැයි දෙසැම්බර් මාසයේ අනිවාර්යයෙන් මේ තෝරා ගැනීම පරීක්ෂණය තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් අමතර තොරතුරු විදියට දැන් ඔයගොල්ලෝ තෝරා ගැනීම පරීක්ෂණ කරනවා කියලා මම කිව්වනේ. හරි. මේටි තෝරා ගැනීම පරීක්ෂණ. ඔයගොල්ලෝ තෝරා ගැනීම පරීක්ෂණයේදී ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් papers 3ක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ මේ papers 3 කැමති medium එකකින් තෝරන්න ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ සිංහල medium සිංහල භාෂාවෙන් paper එක තෝරා ලියන්න පුළුවන්. ඕන ඉංග්‍රීසි භාෂාවෙන් papers තෝරගෙන ලියන්න පුළුවන්. තමිල් මාධ්‍යයෙන් papers තෝරගෙන ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ පළවෙනි paper එකේ ඉන්නේ language කියලා කියන්නේ මේක භාෂා හැකියාව සහ අවබෝධය. මේක ඉංග්‍රීසි ගැසට් එක තමයි තාම රිලීස් කරලා තියෙන්නේ. ඒකම ඉංග්‍රීසි ගැසට් එක ඔස්සේ ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරලා තාම සිංහල ගැසට් එක රිලීස් කරලා නැහැ වෙබ්සයිට් එකේ. ඉතින් ඔකට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා භාෂා හැකියාව සහ අවබෝධය කියලා පේපර් එකක්. මේ පේපර් පැය එකමාරක පේපර් එකක්. ඒ වගේම තව පේපර් එකක් තියෙනවා ජෙනරල් නොලෙජ් නැත්නම් සාමාන්‍ය දැනීම කියලා පේපර් එකක්. ඒ පේපර් එක පැය එකමාරක පේපර් එකක්. ඒ වගේම aptitude කියලා කියන අභියෝගතාවය. එහෙම නැත්නම් IQ මේකෙන් අදහස් කරන්නේ මේ IQ පේපර් එකක් තියෙන එක පැයක පේපර් එකක්. අපි දැන් කතා කරමු වෙන වෙනම මේ පේපර්ස් වල මොන වගේ සංයුතියද අඩංගු වන්නේ කියලා. අපි මුලින්ම සාකච්ඡා කිරීමක් කරමු අපේ භාෂා හැකියාව සහ අවබෝධය පේපර් එක. මම මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න. මේ භාෂා හැකියාව සහ අවබෝධය පේපර් එක ගත්තොත් ඒක තුල ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයාගේ අදහස්, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාව සහ රචනා ප්‍රශ්න වගේ දේවල් එන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ විවිධ සෑම ආකාරයකින්ම සිංහල සහ භාෂාව සම්බන්ධයෙන් අවබෝධය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඔය අපිත් සම්බන්ධ වුණාට පස්සේ දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා මේ භාෂා හැකියාව සහ අවබෝධය කියන කොටස ඉතාමත්ම සරලව ඕගොන්ට අදහස් කලපාගෙන අලුත් ක්‍රමවේද ඔස්සේ ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් සාමාන්‍ය දැනීම් පේපර් එක ගත්තොත් සාමාන්‍ය දැනීම් පේපර් එකේ ඔයගොල්ලෝ දක්වලා තියෙනවා දේශීය සහ ගෝලීය ප්‍රවණතා සම්බන්ධයෙන් තමයි මේකෙන් ප්‍රශ්න අහන්න කියලා. ඉතින් දේශීය සහ ගෝලීය වශයෙන් ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් ආර්ථික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් මේකේ ප්‍රශ්න ඔයගොල්ලෝගෙන් අහනවා. ඉතින් මේ අපි සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන විශේෂයෙන් 2024 සිට 2025 මේ දක්වා දෙසැම්බර් මාස දක්වා වෙච්ච සියලුම කාලයන් තොරතුරු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක වෙන් කරලා තියෙන මේ ඓතිහාසික තොරතුරු, භෞගෝලීය තොරතුරු, සමාජීය කරුණු මේ ආර්ථික කරුණු මේ හැමදේම ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණාට පස්සේ ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙන සාමාන්‍ය දැනීම කොටස යටතේ. ඊට පස්සේ අපි යමු ඊළඟ පේපර් එක. ඊළඟ පේපර් එක දක්වලා තියෙන aptitude කියලා කියන්නේ අභියෝගතාවය කියන පේපර් එකක්. මේ අභියෝගතාවය කියලා කියන්නේ IQ. මේ IQ කරලා පස්සේ මේක සාමාන්‍ය ගණිතය සහ IQ කියන කොටස් දෙකම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක කියලා තියෙනවා සංඛ්‍යානාත්මක කුසලතා, ඒ වගේම තර්කණය, ඊට පස්සේ ගැටලු විසඳීම, සාමාන්‍ය බුද්ධිය, ඒ වගේ දේවල් මේකේ අහනවා කියලා මෙතන මුලින්ම තර්කණය වගේ දේවල් අනිවාර්යයෙන්ම ආන්න පුළුවන්. තර්කණය ප්‍රධාන කොටස් තුනක් යටතේ අපි ඉගෙන ගැනීමක් කරනවා. තර්කණය, තර්කන රාමු, විශ්ලේෂණාත්මක තර්කණය මේ හැම දෙයක්ම ඔකට ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. මම කිව්වා කලින් කිව්වා වගේ මේ කොටස ගන්නන ගුරු දෙන්නේ සම්බන්ධ වෙනවා. මමත් ඇතුළු තව ඉංජිනේර කෙනෙක් සම්බන්ධ වෙනවා. ඉංජිනේර එකතු වෙලා ඔයගොල්ලන්ට මේ ගණිතයේම අදාළ කොටස් ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ගණිතීය කොටස් ටික අපි ඉගෙන ගැනීමක් කරන්න කියලා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ ඉතාමම සුළු මුදලක් යටතේ අපි මේ පන්ති පවත්වන විශේෂයෙන් වැදගත් වෙන දේ තමයි එක්වරක් පමණක් ගෙවියට ඉතාම සුළු මුදලක් යටතේ තමයි අපි මේ සියලු දේවල් පවත්වන්නේ. ඉතින් ඔකට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන දක්වලා තියෙනවා සාමාන්‍ය තොරතුරු ටිකක්. අපි මේ තොරතුරු වෙන වෙනම අපේ ගෲප් එක සම්බන්ධ වුණාට පස්සේ අපි වෙනම ෆ්‍රී සෙමිනාර් එකක් දානවා. සෙමිනාර් එකේදී අපි මේ සම්බන්ධ වෙන වෙනම සාකච්ඡා කිරීමක් කරමු. එතකොට ඔයගොල්ලෝ මේ තාන්තුව සඳහා තේරීපත් වුණාට පස්සේ ඔයගොල්ලෝ මාස 3ක ට්‍රේනින් පීරියඩ් එකක් හම්බ වෙනවා. ඒ ට්‍රේනින් පීරියඩ් එක තුල ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ට්‍රේනින් පීරියඩ් එකට යන්න ඕන. 80ක ඇටෙන්ඩන්ස් බලනවා. ඒ වගේම ඕගොන්ට රුපියල් 17800ක දීමනාවක් ගෙවනවා. සම්පූර්ණ සැලරි එක ගෙවන්නේ ට්‍රේනින් පීරියඩ් එකේදී 17800ක දීමනාවක් ගෙවනවා මේ ට්‍රේනින් පීරියඩ් එක තුල. ඒ ට්‍රේනින් පීරියඩ් එක වුණාට පස්සේ තමයි ඕගොන්ට ග්‍රාම නිලධාරී කෙනෙක් විදිහට කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්නේ. හරි. දැන් අපි පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අවදාළ වෙන අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. ඉතින් මේ කියලා තියෙනවා වයස අවුරුදු 21ක් 35 අතර කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වයට අයදුම්පත් යොමු කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයගොල්ලෝගේ අධ්‍යාපන සුසුකම් විදිහට ගත්තොත් ආපුස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය සහ භාෂාව කියන විෂයට ඇතුළු තවත් විෂයන් දෙකකට C පාසස් එක්ක ඔයගොල්ලෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේදී ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම
ඕනෑම විෂයන් 3ක් පමණක් සමත් වීම ප්‍රමාණවත් ඕනෑම විෂයන් 3 සමත් වෙන්න ඕනේ. හැබැයි මේ කියනවා one settings කියලා. ඒක සාමාන්‍ය පෙළත් එකවර තමයි සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළත් එකවර තමයි සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ ග්‍රාම සේවක කියන තනතුර සඳහා ඔබට හම්බ වෙන සැලරි එක ගැන කතා කරොත් වැටුප ගැන කතා කරොත් ඔබට මූලික වැටුප විදිහට රුපියල් 50630ක මූලික වැටුපක් බේසික් සැලරි එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ බේසික් සැලරි එකට තවත් දීමනා රාශියක් එකතු වෙලා රුපියල් 80000ක් 90000කට වගේ ආසන්න වැටුපක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙන මේ තනතුර තුල. හරි. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේකේ තවත් වැදගත් තොරතුරු කිහිපයක් තියෙනවා. ඒ තමයි අපි කොහොමද මේ සඳහා අයදුම්පත් යොමු කරන්නේ කියලා. ඕගොල්ලෝ www.donex.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. ඒකට ගිහිල්ලා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. 2025 නොවැම්බර් 24 වෙනිදා දක්වා පමණ ඔබට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන්න තියෙන්නේ. මේ ඔන්ලයින් ක්‍රමවේදය අයදුම්පත් යොමු කරලා ඔබට ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න සිද්ධ වෙනවා. රුපියල් 1000ක ඇප්ලිකේෂන් ෆී එකක්. ඇප්ලිකේෂන් ෆී එක ඔබට ඕනෑම ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ ඕනෑම ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් උනක් කරන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක අවසානයේදී ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මගෙන් පැහැදිලි කිරීමක් කරන කොහොමද මේ සඳහා ඔන්ලයින් අයදුම්පත් යොමු කරන්නේ, කොහොමද මේ රුපියල් 1000 ගේමින් කටයුතු සිද්ධ කරන්නේ කියන දේ සම්බන්ධයෙන්. හරි. පහළට ගියාට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙන ගැසට් නිවේදනයේ මේ ගැසට් නිවේදනය ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපේ ගෲප් එක සම්බන්ධ වුණාට පස්සේ ඒ වගේම මේ ගැසට් නිවේදනයේ දීලා තියෙන අමතර තොරතුරු සම්බන්ධ අපි වෙනම ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරනවා. අපි ෆ්‍රී සෙමිනාර් එකක් කරලා ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ තිරේ දිස්ස දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ නැත්නම් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp group link එක හරහා අපි WhatsApp group එක සම්බන්ධ වෙලා මේ සියලුම තොරතුරු ඔබ දැනගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි යමු ගිහිල්ලා බලමු කොහොමද මේ ග්‍රාම නිලධාරී තනතුරු සඳහා ඔන්ලයින් ක්‍රමයේදී ඔස්සේ අයදුම්පත් යොමු කරන්න කියලා.